අද දින අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ලෙබනනයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවකගේ හදිසි මරණයක් සම්බන්ධව. ප්‍රථමයෙන්ම ඒ අප අතරින් සදහටම වියවන්නට යෙදුන ඒ දිරිය කාන්තාවට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම නැවත කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ මරණය සම්බන්ධයෙන් මේ වෙන විටත් විවිධාකාරයේ කටකතා පැතිරෙමින් පවතින විවිධාකාරයේ හඬපට ප්‍රචාර වෙමින් පවතිනවා. නමුත් සත්‍ය සිදුවීම කුමක්ද කියන එක තාම හරියාකාරව අපට කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද මෙහි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා එනතුරු කිසිදු කෙනෙකුට මේක මේ ආකාරයෙන් සිදු වුණා කියන්නට පුළුවන් කමක් නැහැ. ඇත්තටම මේ සිදුවීම හරිම අවාසනාවන්ත සිදුවීමක්. ඒ දිරිය කාන්තාව විදේශගත වන්නට ඇත්තේ දහසක් සිතේ බලාපොරොත්තු පොදිබැඳගෙන. ඉතින් එහෙම දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන විදේශගත වන යම් පුද්ගලයෙක් මේ ආකාරයට අභිරහස් ලෙස මරණයට පත්වෙනවා නම් ඒ ඛේදවාචකයක්. ඉතින් මෙවැනි සිදුවීම් කිසිදු කෙනෙකුට විය යුතු නැහැ. මේ මරණයට පත් වූ දිරිය කාන්තාවටත් මේ වීඩියෝ එක නරඹන ඔබට මටත් මෙවැනි දෙයක් සිදුවිය යුතු නැහැ. ඉතින් මේ පිළිබඳව සත්‍ය දැනගන්නට හැමෝටම අයිතියක් තියෙනවා. මේ මරණයට පත්වන්නට යෙදුන දිරිය කාන්තාවගේ දුවදරුවන්ට නෑදෑ හිතමිතුරන්ට මේ හැමෝටම අයිතියක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව තානාපති කාර්යාලයෙන් මේ මරණය සිදු වූ මොහොතේ සිට මේ වෙනතෙක් ඔවුන්ගේ රාජකාරී ඒ අයුරින් ඉටු කරමින් පවතිනවා කියන එක අපට අහන්නට ලැබිලා තියෙනවා. ඉතින් මේ සත්‍ය සිදුවීම දැන ගැනීමම ඒ අවසන් ගමන් ගිය දිරිය කාන්තාවට යුතුයකමක් ඉටු කිරීමම වෙනවා. ඉතින් කුමාර් සෝෂල් YouTube නාලිකාව තුළින් මේ සත්‍ය සිදුවීම් පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරියේදී ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.